සමාජ ආරක්ෂක කමිටුව පිහිටුවීමේ අරමුණු හා විවිධ කාලවල පුද්ගලයන් දැරූ අදහස් හා විවිධ ප්‍රදේශ තුළ එය ක්‍රියාත්මක කරන ආකාරය. සිවිල් ආරක්ෂක කමිටුවල ප්‍රධානීන් වෙත සංනිවේදන කටයුතු පහසුව සඳහා සිම්පත් ලබා දීම සිදු කෙරුණා. එමෙන්ම රාජකාරී කටයුතු පහසුව සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් 400කට අධික පිරිසකට පාපැදි පිරිනැමීමද මෙහිදී සිදු වුණා. මෙහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය රියාද් මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා. මහජන ආරක්ෂක කමිටුව අපි ශක්තිමත් නම් මහජන ආරක්ෂක කමිටුවේ නිර්භීත පිළිතුර නම් මහජන ආරක්ෂක කමිටුවෙන් අපිට ගැලවෙන්න බෑ කියලා අන්න තියෙනවා නම් අන්න එතකොටත් මේ අපරාධකාරෝ බය වෙනවා. ඉතින් මට අවශ්‍ය වෙන්නේ මේ අපරාධයට පෙළඹෙන අයව මහජන ආරක්ෂක කමිටුවට බය වෙන්න ඕනේ. අන්න ඒ වගේ කමිටුවක් අපිට ඇති ගන්න පුළුවන් නම් ගමේ අන්න එතකොට අපිට පුළුවන් මේ අපරාධ නවත්වන්න විශාල දායකත්වයක් දක්වන්න පුළුවන්. අද ඉඳන් පටන් ගන්න මේ මහජන ආරක්ෂක කමිටුව වලට අපි සම්පූර්ණම සහාය දෙනවා. ඔයගලන්ට ඒකට අමතර කට්ටිය බඳව ගන්න පුළුවන්. මගේ අවසර ඇතුව අවසර ගන්නට පස්සේ ඒක ශක්තිමත් කරලා පුළුවන් තරමක් අපි පොලිසියත් සමග සම්බන්ධ වෙලා අපිට අපරාධ කළාට පස්සේ අපරාධකාරයෝ අල්ලන්නේ නැතුව අල්ලන්න ඒකට අමතරව අපරාධ සිදුවෙන එක අපිට වළක්වන්න පුළුවන් නම් අන්න එතකොට අපි වචනේ පරිසමාප්තියෙන් අපි ධර්මදීපයක් කියලා අපිට කියන්න පුළුවන්. භූමිය ආවරණය කරලා මේ 607න් පොලිස් ස්ථාන 5ක් තියෙනවා. ජනතාවත් එක්ක ඍජු සම්බන්ධතාවයක් නොමැති නමුත් විශේෂ වූ ආරක්ෂක ස්ථානයක් විදිහට හඳුනාගත්ත ස්ථාන. ඒ වගේ ස්ථානයක් තමයි උඩමළුව පොලිස් ස්ථානය, මහනුවර දළදා මාලිග පොලිස් ස්ථානය. එවැනි පොලිස් ස්ථාන කිහිපයක් හැරෙන්නට පොලිස් ස්ථාන 602ක් තියෙනවා මේ ප්‍රජා පොලිස් ක්‍රමවේදය ක්‍රියාත්මක කරන. මේ ප්‍රජා පොලිස් ක්‍රමවේදය මේ කොහොමද පොලිසි 602කින් ක්‍රියාත්මක කරන්නේ? අපි මේ ක්‍රියාත්මක කිරීම සඳහා ග්‍රාම සේවා වසන්ත වලට තමයි මේක බෙදාගෙන තියෙන්නේ. ලංකාවේ පළාත් 9 ග්‍රාම සේවා වසම් වලට බෙදුණාට පසු 14079ක් ඒ වගේම 14079 ග්‍රාම සේවා වසම් ප්‍රමාණය අපි එක් පොලිස් ස්ථානයකට වර්ගීකරණයකට ලක් කරනවා තියෙනවා. ඒ යටතේ ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ පළාත් 9ට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති 9 දෙනෙක් සිටිනවා. ඒ 9 දෙනාගේ කාර්යාලය තුල කමියුනිටි පොලිසිං එහෙම නැත්නම් ප්‍රජා පොලිස් කාර්යාලයක් පිහිටවලා තියෙනවා. ඒ වගේම මේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විහිළුණාට පසුව ඒ පළාත නැවත වතාවක් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට බෙදී යනවා. ඒ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට යනවට අපි කියනවා දිසාවක් කියලා. හරියට ගත්තොත් දිස්ත්‍රික්කයක් වගේ. එවැනි ලංකාවේ දිස්ත්‍රික්ක 24ක් තිබ්බත් අපි නියෝජ්‍ය පොලිස්පති දිස්ත්‍රික්ක තියෙන්නේ 21ක් දැන්ට පවත්වාගෙන යනවා. මේ නියෝජ්‍ය පොලිස්පති දිස්ත්‍රික්ක 21 තුල තියෙනවා පොලිස් කොට්ටාශ 45ක්. මේ පොලිස් කොට්ටාශ 45 තුල තියෙනවා මේ ලංකාවේ සියලුම පොලිස් ස්ථාන 607 ඇතුල් වෙන්නේ මේ පොලිස් කොට්ටාශ වලට. මම මුලින් සඳහන් කළ ආකාරයට පොලිස් මූලස්ථානයෙන් ප්‍රජා පොලිස් ක්‍රමවේදයේ අපි විසින් සම්පූර්ණයෙන්ම අධීක්ෂණයට ලක් කරනවා පොලිස් මූලස්ථානයේ මගින්. ඒ සඳහා නියෝජ්‍ය පොලිස්වරයෙක් අධ්‍යක්ෂකවරයෙක් ඇතුළු කණ්ඩායමක් එතන පිහිටවලා තියෙනවා. ඔවුන්ගෙන් පළාත් 9ට මේ කටයුත්ත ක්‍රියාත්මක වෙනවා. පළාත් 9 වෙන මේකක 9ක් පිහිටවලා තියෙනවා. ඒ පළාත් 9 ඒකක යටතේ නියෝජ්‍ය පොලිස්පති ඒකක 21ක් තියෙනවා. ඒකක 21 යටතේ තියෙනවා කොට්ටාශ පොලිස් ස්ථාන 45ක්. දැන් මේක පල්ලෙහාට ආවලා පොලිස් ස්ථාන 607ටම ඊළඟට තමයි පිහිටලා තියෙන්නේ. ඒ යටතේ ගත්තොත් ග්‍රාම සේවා වසම් සෑම ග්‍රාම සේවා වසකමටම එක් පොලිස් නිලධාරියෙක් වගින් අනියුක්ත කරලා තියෙනවා. දැනට අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ යම් ඌනතාවයක් පවතිනවා. මම හිතනවා ඒක මුළු සමාජයේම දන්න තත්ත්වයක්. සෙන්ෂන් ස්ට්‍රෙන්ත් එක 1,2000ක් තිබුණාට දැන්ට ක්‍රියාකාරී ලෙස යෙදවිලා තියෙන 70000කට ආසන්න පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක්. ඒ පොලිස් නිලධාරීන්ගෙන් අතරින් ගත්තොත් එහෙම 5466 දෙනෙකු මෙම රාජකාරී කටයුත්ත සඳහාම සම්පූර්ණයෙන්ම අනියුක්ත කරලා තියෙනවා. ඔවුන් ග්‍රාම සේවා වසමකට එක නිලධාරියෙකුට ග්‍රාම සේවා වසම් 2ක් හෝ 3ක් බාර දීලා තියෙනවා. සමහර ග්‍රාම සේවා වසම් තියෙනවා ජන ශූන්‍ය ග්‍රාම සේවා වසම්. මම හිතන්නේ ඔබතුමිය දන්නේ නැතුව ඇති ලංකාවේ ග්‍රාම සේවා වසම් 13ක් තියෙනවා සම්පූර්ණ ජන ශූන්‍ය බවට පත් වෙච්ච ග්‍රාම සේවා වසම්. ඒ වගේම අනිත් ග්‍රාම සේවකයන් වසම් සියල්ලම අපි ඒකාබද්ධ කරලා 5466ක් පොලිස් නිලධාරියෙක් එක්කෙනා බැගින් අනියුක්ත කරලා තියෙනවා. මේ එක්කෙනා බැගින් අනියුක්ත කරලා තියෙන ග්‍රාම සේවා වසම් 5466ට අපි එතන කමිටුවක් පිහිටවලා තියෙනවා. ඒ කමිටුවේ ප්‍රධාන නිලතල 5ක් තියෙනවා. ඊට අමතර කමිටු සමාජිකයන් 25 දෙනෙක් ඉන්නවා. එතකොට පොලිස් නිලධාරිය හැරෙන්න එක ප්‍රජා පොලිස් කමිටුවකට නිලධාරීන් 29 දෙනෙක් ඉන්නවා. එහෙම ගත්තට පස්සේ 3,90,422ක්
3,90,422ක් ප්‍රජා පොලිස් කමිටු සමාජිකයන් හා ඒ නිරතර දරන පුද්ගලයන් ඍජුවම මේ පොලිස් ක්‍රියාදාමයේ සඳහා සම්බන්ධ වෙලා තියෙනවා. පොලිස් මූලස්ථානයේ යම් කිසි තොරතුරක් ලබා දෙන්න ඕන නම් ඍජුවම 3,90,922කටම ඒ තොරතුරු ලබා දෙන ක්‍රමවේදයක් දැන් අපිට තියෙනවා. ඒ සඳහා පැය ගාණක් ගත වෙන්න ඕනේ නැහැ. ඒ සඳහා විශාල කාලයක් ගත වෙන්න ඕනේ නැහැ. මේ Zoom තාක්ෂණය, WhatsApp තාක්ෂණය හරහා මොවුන්ව සම්බන්ධීකරණ ක්‍රමවේදයක් සතුව තියෙනවා. ඒතර ග්‍රාම සේවා වසමේ අන්තිමටම ගත්තට පසුව ඒ ග්‍රාම සේවා වසමේ පොලිස් නිලධාරිය හැරෙන්න 29 දෙනෙකු සේවයේ යෙදিলা සිටිනවා. ඔවුන් ස්වේච්ඡාවෙන් සේවයේ යෙදিলা තියෙනවා. මේ සඳහා රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔබතුමියක් දන්නවා යම් ග්‍රාම සේවා වසමක රාජ්‍ය ආයතන 5කින් ක්‍රියාත්මක වන නිලධාරීන් 5 දෙනෙක් ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ ප්‍රධානම නිලධාරියා තමයි ග්‍රාම සේවා මහත්වරු. ග්‍රාම සේවා මහත්වරුත් එක්ක තමයි මේ කටයුතු අපි කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ විශේෂ අවසරයක් අපිට ලබා දීලා තියෙනවා. මෙහි ලේකම් විදිහට එහෙම නැත්නම් ප්‍රජා පොලිස් කමිටුවේ ලේකම් විදිහට ග්‍රාම සේවා මහතා තමයි කටයුතු කරන්නේ. ඒ වගේම මෙහි සභාපති විදිහට එහෙම නැත්නම් මෙහි උපසභාපති විදිහට කටයුතු කරනවා තරුණ සේවා සමිතිය. එහෙම නැත්නම් තරුණ සේවා සභාව කියලා තියෙනවා මහරගම යොවුන් තරුණ සේවා සභාවේ. තරුණ සේවා සභාවේ ඒ තරුණ නායකත්වයක් තමයි සභාපතිව උපසභාපති තත්ත්වයේ ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම පූජ්‍ය පක්ෂය අනුශාසකත්වය ලබා දීපට කටයුතු කරනවා. උපලේකම්වරු තියෙනවා. කැඳවුම්කරු වශයෙන් තමයි පොලිස් නිලධාරීන් කටයුතු කරන්නේ. අනිත් සියලුම නිලධාරීන් ඒ ප්‍රදේශයේ ඉන්න විවිධ වෘත්තීය තලවල කටයුතු කරන පුද්ගලයෝ. යම් ආකාරයකට දැන් ඔබතුමීට තේරෙනවා ඇති මම මේ කියන ක්‍රමවේදය තුල යම් ආකාරයකට යම් ප්‍රදේශයක ගමක යම් සිද්ධියක් සිදු වෙනකොට සිද්ධියක් වුණාට පස්සේ හෝ වෙන්න පුළුවන් සිද්ධියක් වෙන්න හදනකොට වෙන්න පුළුවන් මේ තොරතුර ප්‍රදේශීය ග්‍රාම සේවකයට ලබා ගන්න ග්‍රාම සේවක මහත්තයාට ඉතාමත්ම කෙටි විදිහින් ලැබෙනවා. ඒ වගේ මේ ප්‍රදේශයේ වින්න වූ එහෙම නැත්නම් පෞල් සේවික මහතාවට ලැබෙනවා. එහෙම නැත්නම් කෘෂි පරිශ්‍රණ නිලධාරීන් ගොවිතැන් ප්‍රදේශයක් කරනවා නම් ඔවුන් හැමතැනින් මේ ඒ තොරතුරු ලබා ගැනීමට යනවා. යම් කිසි ඒ ප්‍රදේශයට අලුත් පුද්ගලයෝ පිරිසක් ඇවිල්ලා තියෙනවා නම් ඒ තොරතුරු ලැබෙනවා. ඒ වගේ මේ ප්‍රදේශයේ නීති විරෝධී කටයුත්තක් යෙදෙනවා නම් ඒ තොරතුරු ග්‍රාම සේවක මහත්තයාට ලැබෙනවා. එහෙම නැත්නම් ආගමික නායකයන්ට ලැබෙනවා. මේ ලැබෙන තොරතුරු ක්‍රමවේදයක් තුලින් ශ්‍රී ලංකා පොලිසියේ උඩට ලබාගෙන එහෙම නැත්නම් හරියට ගත්තොත් පුනීලයක උඩට මේ තොරතුරු ලබා දෙන ක්‍රමවේදය තමයි දැනට ක්‍රියාත්මක වෙන්නේ. වර්තමානයේ මේ ක්‍රමවේදය කොතෙක් දුරට අපි ක්‍රියාත්මක කරන්න හැදුවත් යම් පෞද්ගලික යම් බාධාවන් පවතිනවා. අවශ්‍යතාවයන් මත වෙනත් රාජකාරී සඳහා පොලිස් නිලධාරීන්ට ඉදෙවෙන්න වෙනවා. කෙසේ වෙතත් වර්තමානයේ තුල ප්‍රජා පොලිස් ක්‍රමවේදය ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක කිරීමට අපි ලොකු උත්සාහයක් දරනවා. පසුගිය කාලවකවානුව ගත්තට පසුව ප්‍රජා පොලිස් සඳහා විශේෂ දායකත්වයක් වර්තමාන පොලිස්පතිතුමා ලබා දීමට කටයුතු කළා. මම මීට පෙර සඳහන් කළ ආකාරයට මේ බලගැන්වීම, පණගැන්වීම විවිධ වූ පොලිස්පතිවරුන්ගේ කාලවකවානුවන් තුළ සිදු වුණා. විශේෂයෙන් වර්තමාන පොලිස්පතිතුමා දේශබන්දු තෙන්නකෝන් මහත්තයා හැම අවස්ථාවකදීම ප්‍රජාවත් එක්ක ගැටෙන අවස්ථාව, ප්‍රජාවත් එක්ක එකට එකතු වෙලා කටයුතු කරන්නේ, ප්‍රජාවගේ අවශ්‍යතාවයන් හඳුනා ගන්නවා, ප්‍රජාවකට අවශ්‍ය කරන දේ මොනවද පොලිසියෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ කරන ක්‍රියාදාමයේ තමයි මේ ප්‍රජා පොලිස් ක්‍රියාදාමයේ තුළ සිදු වෙන්නේ. නායක පොලිස් ව්‍යුහය නිර්මාණය කළ ශ්‍රීමත් රොබර්ට් පීල් මහතා විසින් පොලිසිය යනු මහජනතාවයි මහජනතාව යනු පොලිසියයි යන සංකල්පය හඳුන්වා දී ඇති අතර එවන් අදහස් තුළින් පෝෂණය වී ඇති ප්‍රජා පොලිස් සංකල්පය වර්තමාන ලොව පුරා ක්‍රියාත්මක කරනවා. ඒ අනුව නව මුහුණුවරකින් යුත් ප්‍රජා පොලිස් මෙහිදී පොලිසියත් ජනතාවත් අතර තිබෙන සබඳතාව තවදුරටත් වර්ධනය කරමින් විශේෂයෙන්ම ජනතාවගේ යහපත සඳහා ජනතාව පාර්ශව කරුවන් ලෙස යොදා ගනිමින් පොලිස් රාජකාරී ඉටු කිරීම, ඒ වගේම අපරාධ බිය දුරු කිරීම සහ විශේෂයෙන්ම පොලිසිය මගින් ඉටු කරනු ලබන අනිකුත් අපරාධ නිවාරණ කටයුතු සඳහා මහජනතාවගේ දායකත්වය නව මුහුණුවරකින් ලබා ගැනීම ආරමුණු කරගෙනයි මෙම ව්‍යාපෘතිය හෙට දිනේදී ආරම්භ කරනු ලබන්නේ. ඒ වගේම එමගින් විශේෂයෙන්ම ලෝකේ දැනට බිහි වී ඇති නවීනතම ප්‍රජා පොලිස් සංකල්ප මෙම ක්‍රියාදාමයට ඇතුළත් කරමින් වඩාත් මහජනතාවට ආකර්ෂණීය වූ වඩාත් මහජනතාවට සහයෝගයෙන් ක්‍රියා කරන්නා වූ ඒ වගේම මහජන අභිවෘද්ධිය සඳහා වූ පොලිස් සේවයක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතිය ආරමුණයි. අතුවන ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය බෞද්ධ කටයුතු සමායෝජිත මේ සත්වන ශාසන ආරක්ෂක මණ්ඩලයේ සභාපති වෙන්තිගේ පන්තාරාමාධිපති අපේ අතිපූජනීය අඹගස්සාර විමලතුංග මහඳුරු ඒ වගේම අපේ
මිද්දේ පුරාණ මහා විහාරය වාසේ මේ හාමුදුරුවෝ විහාරාධිපති නායක හාමුදුරුවෝත් අපි කොහොම හරි රැස් කරලා සාකච්ඡා කරලා මේ ප්‍රදේශයේ තියෙන ගැටලු මොකද පන්සලේ හාමුදුරුවෝ තමයි ගොඩාක් දේවල් දන්නේ. මේ පන්සල් ප්‍රශ්න කතා කරන්නේ නෙවෙයි අත්‍තරම ආවේ මේ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරගන්න මේ තියෙන වෙසනේ. දැන් මිද්දේ කිව්වම මේ අයිස්ලන්තයේ තමයි මිද්දේ කියන්නේ. ඒක තමයි ඉතින් මිත්‍රී කිව්වොත් මේ දැන් ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ. ඒ නිසා මේ අපි වැඩ පටන් ගත්තේ ඇත්තටම බෝධිපාකාර සිවුරත් අර බෝධියේ මේ කපුරුකත් එල්ලලා ලොකු බෝධි පූජාවක් තියලා තමයි අපි වැඩ පටන් ගත්තේ. මේ මාත්‍යාවට පස්සේ මම හිතන්නේ බෝධි පූජාවෙන් පස්සේ ලොකු ප්‍රගතියක් අපි දැක්කා. මේ සංගවිච්ච අපිට යටින් තියෙන ලෝකයක් වෙනම තියෙනවා. අපිට යටින් තියෙන ලෝකයක් තියෙන උඩ පේන ලෝකෙට වඩා නායකයන්ගේ යට ලෝකෙ භයානකයි. මේ සුදු ඇඳගෙන දවල් ඉන්න මිනිස්සු සුදු ඇඳගෙන එළියේ මේ සත්භාවන්තව හැටියට පේන මිනිස්සු යටින් වෙනම ලෝකෙක ජීවත් වෙනවා. අපි මිත්‍යෙකින් දැක්කේ අපි හීනකින්වත් හිතමු නැති මිනිස්සු තමයි අවසානයේදී මේ දේවල් වලට මෙහෙवला බැරි වෙලාවත් මේ කල්ලා ගන්න පොතක් පෑදුනේ නැත්තම් ප්‍රජා පොලිස් කමිටු වලට පත් කරන්න ඕන මේ කිව්වට තරහ වෙන්නත් ඒවා මම මොකටද මේවා කියනවා මේ ගමේ ඉන්න සම්භාවනීය අය ගමත් එක්ක ඇසුරන්නේ නැහැ ඒක තමයි ඇත්ත කතාව ඒ නිසා මේ අපි අර ගමේ මිනිස්සුත් එක්ක ඇසුරක් නැති සම්භාවනීය තන අය තනතුරු වලට පත් කරගන්නවා එක අපි මේ සම්ප්‍රදායෙන් අයින් වෙලා ගමේ මිනිස්සුත් එක්ක ගැටෙන අය ඔය මේ සිවිල් ආරක්ෂක කමිටුවල සභාපති ලේකම්ලා කරගෙන එතකොට මිනිස්සු දන්න ඕනේ ප්‍රශ්න ටික ඒ නිසා ඒකට ඒක හැබැයි කරා දැන් ගොඩාක් මෙතන ඉන්නේ අලුත් අය. මෙතන ගොඩාක් ඉන්නේ අලුත් අය හා ගම් එක්ක ගැටෙන අය. ඒ නිසා ඒකත් අපි පරිසංශෝධනය කරලා කටයුතු කරා. ඒක වඩා මට වෙලාව ගන්න අවශ්‍ය වෙන්නේ තනියෙන් අපි හිතුවට මේ ගම දිනු කරන්න ඕනේ නැත්නම් ගමේ මොනවා හරි පාරක් හදන්න ඕනේ නැත්නම් ඒ වගේ දේවල් අනිතනියෙන් හිතුවට කරන්න බෑ මුතුකමක් තියෙනවා. ඒකම ගොඩනගන්න නම් ඉතින් සංවිධානයක් තියෙනවා. නැතුව හතරපත් දෙනෙක් යාළුවෝ විදියට එකතු වෙලා ඒවත් කරන්න පුළුවන්. ඒක දෙන්නේ නැහැ. නමුත් මැදිහත් වීමක් තියෙන රාජ්‍ය මැදිහත් වීමක් තියෙන සංවිධානයක් ගමේ ගොඩනගුණොත් ඒ සංවිධානය හරහා අපිට පුළුවන් කුමුතුකම තුලින් ගමේ යම් යම් වැඩ කොටස් රාශියක් කරන්න ඉස්සෙල්ලා පොඩි වැඩ කරගන්න පුළුවන්. පස්සේ ටික කාලයක් යනකොට ඇත්තටම කුමුතුකම වැඩි වෙන්න කරන්න බැරි දෙයක් නැහැ. මම දන්නවා අත්දැකීමෙන් අපි 15ක් 20ක් එකතු වුණොත් අනිත් අය ගැන හිතන්න හොඳ නැහැ. අනිත් අය මෙයයි මේ හරම කිව්වා අරයයි මෙහෙම කිව්වා මේ අරගොල්ලෝ මේකට තරහයි. එහෙම නෙවෙයි. එක එක්කෙනා වෙන කයි තරහ කරගන්න නැතුව අපි කණ්ඩායම එකතු වෙලා 25 එකතු වෙලා මොනවා හරි කරනකොට අනිත් අයත් ඒක දිහා බලාගෙන ඒකෙන් යමක් ඉගෙන ගන්නවා. උට අන්නේ මට්ටමට අපිපත් වුණොත් අනිත් අය මේකට වේම සහයෝගය දක්වනවා. නැතුව ඒගොල්ලෝ අපිට ගෙන්නව ගන්න අවශ්‍ය නැහැ. අපි 25 එකතු වෙලා මොනවා හරි කරොත් අපි උදාහරණයක් විදිහට දැන් ශ්‍රමදානයක් දාගත්තොත් පන්සලේ අපි 25 තමයි මූලික. අපි ඒක හරියට කරොත් අනිත් අය ඉබේ මෙතෙන්ට එනවා. මොකද කලා ප්‍රයෝජන කතා නෙවෙයි මේ එකමුතුකම හදා ගන්න ඕන. පොදුවේ ගමට ලාභ ප්‍රයෝජන කතා. ඒකට පොදුවේ ගමට ලාභ ප්‍රයෝජන කතා එකමුතුකම හදාගත්තොත් ගමත් දියුණු වෙන්නේ එතකොට තමයි. ඒකට ගමේ නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. දැන් මට මෙතෙන්දී අවබෝධ වෙච්ච ලොකුම ප්‍රශ්නයක් තමයි ගමේ ඔය මත්ද්‍රව්‍ය වලට අබ්බැහිවීම කියන කාරණය. ඒකට මත්ද්‍රව්‍ය වලට අබ්බැහිවීම කියන කාරණේ තුල ඊට පස්සේ පෞල් ප්‍රශ්න තියෙනවා. ඒකට පෞල් ප්‍රශ්න ඇති වුණාම ඒ පෞල් මම හිතන්නේ ඊයේත් එහෙම එකක් වුණා. ඒ වගේ පෞල් ප්‍රශ්න ඇති වෙනවා. ඒකට ඒ වගේ දේවල් නවත්ත ගන්න අමාරුයි. ඒකට අපි ගන්න උදව් ඉගෙනින් රාජ්‍ය නිලධාරීන්ගේ උසස් නිලධාරීන්ගේ ගන්න පුළුවන් අපි යම් උදව් ගන්න අතරෙම අපි අපේ හිත ධෛර්යමත් වෙන්න ඕන. අපේ හිත ධෛර්යමත් උනේ නැත්නම් මුකුත් කරන්න බෑ. ආශංකල මහජන ආරක්ෂා කමිටු පිහිටුවීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා. ඊට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරන බවත් ඔහු පැවසුවා.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලේ ගමේ කමිටුවක් අපි හදනවා. ඒ ගමේ කමිටුවට පැවරෙන කාර්ය ගම බලා ගන්න චක්‍ර ලේඛනයක් එලි දක්වනවා. මහජන ආරක්ෂක කමිටුව අපි හදනවා ගමේ. ලොකු ගැටුම් තියෙනවා. ඒවා සමාලෝචනය කරගන්න අපි මහජන ආරක්ෂක කමිටුවක් හදනවා. මේකේ කවුද ඉන්නේ? ගමේ ග්‍රාම සේවක, ප්‍රාදේශීය ලේකම් මේක ගයිඩ් කරනවා. ඒ විතරක් නෙවෙයි ගමේ ඉන්නවා මද්‍රව්‍ය නිවාරණයට අයෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. එයත් මේකේ සමාජිකයෙක් වෙනවා. ඊට අමතරව වැඩිහිටියෙක් සභාපති කරගන්නවා. කාර්ක සභාවක් අපිපත් කරගන්නවා. ගමේ සාමය තියාගන්න වෙනම කමිටුවක් අපිපත් කරනවා. මේ අවම සංඛ්‍යාව 25ක් ලෙස තිබුණත් ඒ උපරිම සංඛ්‍යාව සඳහන් කරලා නැහැ. ඒ කියන්නේ කණ්ඩායම 25 අනිවාර්ය වීදුයි වල දෙන්නට කීයටවත් නෑ. මේක තමයි කමිටුවේ ඔබ දන්නවා ඔබට අපේ කුමාර මහත්මයාගේ ප්‍රදාන කරලා ඇති කමිටු ස්ථාන නිසා එන්න පොලිසිය සහ මහජනතාව අතර සහසම්බන්ධතාවය ඇති කරන්න තියෙන පාලමක් ලෙස තමයි මම මේක දකින්නේ මහජන ආරක්ෂක කමිටුව. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ අපි මහජන ආරක්ෂක කමිටුවෙන් අපේක්ෂා කරන සාක්ෂාත් කරගන්නා කරුණු කීපයක් තියෙනවා. ඒදී විශේෂයෙන්ම මේ මහජන ආරක්ෂක කමිටුව කියන මේ කමිටුවෙන් විශාල සේවාවක් ඔබේ ගමට සිද්ධ වෙනවා. ඔබ තනියෙන් හිතන ඔබේ ගමේ ඔබ සභාපති හරි අපි සභාපති හරි ලේකම්තුමිය හරි වසමකට සමාජිකයෙක් වෙන ඒ වසමක සමාජිකයෙක් වෙන ඒ වසම ගැන තමයි අපි වලු ගන්නු. ඉතින් අපි විශේෂයෙන්ම රටේ ජාතික ආරක්ෂාවේ කොටසක් ලෙස එක්කෙනෙක් 25 මෙයාට 50ක් තිබුණා. ඒ විදිහට අපි වැඩ කරනවා කරා. පොල් පැලදී. රැකියේ මම රැකියේ සමාජයේ මම අහන්නේ වගේ ගෝවා වගේ මම සමාජයට එක්කලා ගන්න. අනුකූල සමාජයකට බැලුවේ ඒක දෙවිසක්. ඒක අතර පස්සේ යාළුවා දිවිදී ජවරාලා ඉන්නවා. එහෙනම් මේ දේ කරා. අපි මේ මහජන ආරක්ෂක කමිටුව යාළුවා අර ගෙවල් තමයි ඇතුළත වෙන සිදුවී නියුස්ප ක්‍රියාවල් සමාජයාගේ දෛනික ජීවිතයේ මානසික නරජයක් කරන තොරතුරු ගන්න තමයි එක්කෙනෙක් දෙන්නේ පාඩකයි. ඒ නිසා අපි ඒකට සහයෝගය දුන්නොත් මේ අපි අවුරුදු 25කට වැඩි වෙනවා මේ ඇවිල්ලා ඉන්න පරම්පරාවෙන් මිනිස්සු වෙන අවුරුදු 25කට. ඒ නිසා අපි මිනිස්සෙක් හැටියට මේ මහපොළොව මේ වයින්වල වයින්නේ මේ රයිවතුරු වලට යනවා ඇලෙනවා අරගෙනවා මුහුද කරනවා වෙලෙනවා දිගට යනවා. ඒ ගියාට පස්සේ ඇලෙවතුරු විදේවතුරු මේ මිනිස්සුත් ඒවා. මිනිස්සුත් කියන්නේ විවිධ ජාතියන් පොළොව වේද දුප්පත් ඉතින් මිනිස්සු එනම් මේ මිනිස්සුත් අපි කියන්නේ මිනිස්සුන්ට මේ මනුස්සක මහාරක්ෂා කරේ මට මේ රටේ අපි ගොඩක් බැලුවේ මොකද යන්නේ මුලින්ම තමන්ගේ හිතවතු තමන්ගේ ළඟම පුදුල නෙවෙයි තමන්ගේ හොඳම යාළුවෝ තාලේ කයි කරගන්න තාලේ කයි කරලා දෙන්නේ පාවිච්චි කරන්න ඕකේ වෙබ්සයිට් එකකට ගියාම ඕනම දෙයක් බලන්න කප්පර ගන්න එහෙම දෙයක් ගෙනාවොත් තමුන්ට පේන විදිහට නැත්නම් කාමරේ තිබ්බත් ගිහිල්ලා පොඩ්ඩක් බලන්න මොනවද දරුවෝ කරන්නේ දැන් නිදිමතයි නේද කියලා ගිහිල්ලා බලලා කතා කරලා අපි දරුවෙකුට දුරකථනයක් කරන් දෙන්නේ කයිස් ඒ නිසා අර දුරකථනයක් කරන් දෙද්දී බලන්න ඒකෙන් තමයි ගංජා වලට හෙරොයින් වලට ඊළඟට වෙලා තමයි ජීවිතේ දාස එකෙන් දෙකෙන් දාලා සිගරට් එකක් බොනවා නම් ඒ විසි කරන එක එමේ දාගෙන ගිහිල්ලා දරුවෝ අපි හොඳ තැනක නෙවෙයි ඉන්නේ මම මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමතිවරයා හැටියට අපි ඉදිරි සතියේ චක්‍රලේඛයක් නිකුත් කරනවා මහජන ආරක්ෂක කමිටු විධිමත්ව ස්ථාපිත කිරීම. එහෙම කරන්න වෙලා තියෙන්නේ යම් නීති විරෝධී ක්‍රියාදාමයන් ඉතා විශාල වශයෙන් රට පුරාම ව්‍යාප්ත වෙලා යනවා. මේ මහජන ආරක්ෂක කමිටු හරහා අපි කරන්නේ මේ 2 කෝටි 20 ලක්ෂයක් ජනතාව සංවිධානය කරන ක්‍රමවේදයකට යන්න. ග්‍රාම සේවක කොටස 14241 පුරාම පොලිසියත් සම්බන්ධ වෙලා මේ වගේ සංවිධානත් සම්බන්ධ වෙලා සමාජයේ සියලු දෙනාගේ ඒකාබද්ධතාවයෙන් යුතුව මහජන ආරක්ෂක කමිටුව ගොඩනැගීම
මේ රට ගොඩනගන්න ඕනේ මේ නීති විරෝධී ක්‍රියාකාරකම් පාලනය කරන්න ඕනේ කියලා හිතන පිරිසකින් සමන්විත කමිටුවක් හදලා මේ කමිටුව හරහා ඒ ග්‍රාමසේවක කොට්ටාසේ නීති විරෝධී ක්‍රියාකාරකම් පාලනය කිරීම මර්ධනය කිරීම තමයි අරමුණ. හැකියාව මත ඔවුන් දකින ප්‍රමාණය මත මේ ව්‍යසනය මුදවා ගැනීම සඳහා යම් කාර්යයක් කරනවා. අපි උත්සාහ කරනවා ඒ සියලු දෙනා එකතු කරලා උන්ට අඩුවක් තිබෙනවා නම් උන්ට සහායක් ලබා දෙන්න ඕන නම් ඒ සියලු සහාය ලබා දෙමින් දැනට මෙම පුනරුත්ථාපන ක්‍රියාවලියේ ඉන්න සියලු බහුජන සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධ කරගෙන මේ වැඩසටහන දියත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. උන්ටත් අපි ආරාධනා කරනවා මේ කාර්යයට මැදිහත් වෙන්න කියලා. ඒ වගේම මේ ව්‍යසනය මුදවා ගැනීම වැදගත්ම කාර්ය දේශපාලන අධිකාරී වැදගත්ම කාර්ය. මොකද මාර්ජුව කියන්නේ නැහැ කුඩු ව්‍යාපාරිකයෙක් එක මේසේ වාඩි වෙලා උඹ කුඩු ගෙනින් මෙතන විකුණපන් මට දීපන් මේ ගාන කියලා සාකච්ඡා කරන තත්ත්වයක් නැතුව ඇති. හැබැයි ඒ දේශපාලකයේ රශ්මි කදම්බය ඔහුට ගැවසීම, ඔහුගේ බලකවයට ඇතුල් වීම, ඔහුගේ සමීපතම මිතුරෙක් වීම, ඔහු සමග එකට ගැවසීම විසින් දේශපාලකගේ ආරෝපිත බලයක් වෙනවා. එනිසා මේ සන්නද්ධ සංවිධානාත්මක අපරාධකරුවන්ට ආරෝපිත බලයක් තියෙනවා. දේශපාලකයව ගැවසීම, ඔවුන්ගේ ඕනෑකම් ඉටු කිරීම, මෙයරට ආරෝපිත බලයක් තියෙනවා. සමහර රාජ්‍යාන්තර ක්‍රියාත්මක වෙනකොට අර ආරෝපිත බලය ක්‍රියාවට නැගෙනවා. එනිසා පරීක්ෂණ අඩපණ කරනවා. අත්අඩංගුවට ගැනීම, විශාල ප්‍රමාණයක් තොරතුරු එල්දරව් කරලා ජාලය බිඳවට්ටන්න තිබියදී මහා මග වෙඩි තබා ඝාතනය කරනවා. ආරෝපිත බලය. දේශපාලන අධිකාරිය විසින් ආරෝපිත බලයක් ලබා දී තිබෙනවා මේ අපරාධකරුවන්ට. මම ඔබට කියන්නේ නැති එකක් කියන්න. අපේ දේශපාලන බලය කිසිදු ආරෝපිත බලයක් නිර්මාණය කරන්නේ නැහැ. ඒ ආකර්ෂණය කරන නේ විකර්ෂණය කරන බව මම කියන්නේ. ප්‍රතික්ෂේප කරනවා. ඒ තමයි තිබෙන ප්‍රධානතම හැරවුම. ඒත් අපේ පොලිසිය අදක්ෂද? අපේ පොලිසිය දක්ෂයි. ඕනෑම ආందోලනයට තුඩු දෙන අවස්ථාවක් ඉතා හොඳින් පරීක්ෂණ කරලා ඉතා කෙටි කාලයක් ඇතුළත අපරාධකරුවන් නීතිය හමුවට ගෙනියන්න තරම් අපේ පොලිස් දෙපාර්තමේන්තුව සමත්. පාරේ වාහන නතර කරනකොට රියදුරුගේ හැසිරීම මත අපේ පොලිස් නිලධාරියට කියන්න පුළුවන් ඇතුලේ නීති විරුද්ධයක් තියනවද නැද්ද කියලා. ඒ තරම් හොඳ ඉවක් තියෙනවා. කවුරු හරි ඇවිල්ලා පොලිසිය පැමිණිල්ලක් දාන්න හදනකොට මේ පැමිණිල්ල බොරු පැමිණිල්ලද ඇත්ත පැමිණිල්ලද කියලා තේරුම් ගන්න පුළුවන් විචක්ෂණශීලතාවයක් තියෙනවා. එහෙත් අපරාධකරුවන් වර්ධනය වෙනවා. අපරාධ කාලේ වෙලිතලාවේ යට යනවා. මතක තබා ගන්න. අපේ රටේ නොවිසඳුණු හැම අපරාධයක් පිටිපස්සෙම දේශපාලන ආරක්ෂාව තියෙනවා. ඒක ඇත්ත. නොවිසඳුණු අපරාධයක් තියෙනවා නම් ඒ නොවිසඳුණු හැම අපරාධයක්ම දේශපාලන ආරක්ෂාව මත තමයි නොවිසඳුනේ. ලසන්තේ ඝාතනය, තාජුදීන්ගේ ඝාතනය, මාධ්‍යවේදීන්ට පහර දීම නොවිසඳුනේ ඇයි? පොලිසිය දක්ෂතාව වෙනුයි. මොකද්ද? දේශපාලන රැකවරණය. නිසා අපේ රටේ රෝහණ කුමාරගේ ඝාතනය ප්‍රසිද්ධ. නොවිසඳුනේ දේශපාලන රැකවරණය. එම තමයි තියෙන්නේ. එනිසා අපේ පොලිසියට අදාළ ආයතන වලට නිසි බලය අපි ලබා දෙනවා නම් මේ මර්ධනය කළ හැකියි. මේ පරාජයට පත් කළ හැකියි. හැබැයි ලබා නොදුන්නේ කවුද? දේශපාලන අධිකාරිය. තේරුම් ගන්න. මම මේ කියන්නේ කිසිදු දේශපාලන පක්ෂපාත ભેදකින් තොර වෙයි. මම කියන්න හදන්නේ මෙහි ඛේදවාචකේ ප්‍රමාණය. මොකක්ද? මේ දේශපාලන බලය විසින් නොක්‍රිය බවට පත් කරනවා. රැකවරණය ලබා දුන්නා. නොවිසඳුණු අපරාධ සිදු වී තිබෙන්නේ එහෙම. කුඩු පාතාලය වර්ධනය වුණේ එහෙම. මම එකක් පැහැදිලිව කියන්නම්. ඔවුන්ගේ පළමු බලය දේශපාලන බලය දැන් අවසන් කොට අවසන්. ඒක අවසන්. ඒකේ පොලිසිය
ඔවුන් කරන කාර්ය පිළිබඳ අපි ඉතාමත් පැහැදිලිමත් තියෙනවා. සමහර අය බයයි. බන්ධනාගාරේ බයයි. අදත් සමහර අපරාධ බන්ධනාගාරය තුල ඉඳන් මෙහෙවනවා. සමහර අපරාධ බන්ධනාගාරේ ඉඳන් මෙහෙවමින් ලයිව් බලාගෙන ඉන්නවා. මේක ඇත්ත. මෑත කාලේ වැලිගම සිද්ධි. ඒ හා සමාන ලෙසම ඒ මොහොතේම ලයිව් වෙනවා Facebook එකේ. කොතන තියෙන්නේ? එයි සමහර අය බයට ඉන්නවා. සමහර අය අහුවෙලා ඉන්නවා. සල්ලි වල. හැබැයි ඔක්කොම තිබියදී අද ශ්‍රී ලංකා පොලිසිය ඒ අවදානම අරගනිමින් මේ මෙහෙයුම දියත් කිරීම සඳහා බැඳී සිටිනවා. බැඳී සිටනකොට ඒ පොලිසිය අය අපරාධකරුවන්ගේ සතුරා බවට පත් වෙනවා. දන්නවා. රවුන්ට හැරීව නගන හඬින් අපිට තේරුම් ගන්න පුළුවන් අපරාධකාරයා සහ ඔවුන් පිටපසින් ඉන්නේ කවුද කියන එක. ඒට මේ දවස්වල බලන්න මම හොඳට දන්නවා තවත් ඉදිරියේදී විවේචන ලක් වෙන පොලිස් නිලධාරීන් කීප දෙනෙක් කීවි. මේ වැඩේ හරියට කරනකොට අනිත් පැත්තෙන් එනවා. තේරුම් ගන්න ඕනේ. මේක හොඳට තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා මම හිතනවා අපි ස්වාධීනත්වය දෙන්න, බලය දෙන්න, අවශ්‍යතාව හදලා දෙන්න. අපි මේක අවසන් කරමු. මෙහිදී මා හිතනවා අපේ ඊළඟ ප්‍රධානම මෙහෙයුම තමයි මේකට ජනතාව සම්බන්ධ වෙන්න. ගමේ ඔබ දන්න ඔබට සැඟවිලා නැහැ මෙයා. අවුල්ුණු කෙනා, විකුණන කෙනා, තොග වෙලෙන්ද ගමේ කෙනා දන්න සැඟවිලා නැහැ. හැබැයි බියටපත් වෙලා තිබෙනවා. තනිතෙනා කෙනා ගත්තොත් බියයි. අපි උඩ සිට පහළ දක්වා ගම් දක්වා විහිදුණු ජනතා ව්‍යාපාරයක් හදනවා. මේට එරෙහිව ප්‍රබල ජනතා හඬක් අවශ්‍යයි. ගමේ හුදකලා වෙන්න ඕන අපරාධකාරය. ඉස්සර එහෙමයි අපේ ගම් තිබුණේ. අපරාධකාරයා පාරේ දකුණෙන් ආවනම් වම් පැත්තට මාරු වෙනවා. ගමේ උත්සවයක් තිබුණා නම් අපරාධකාරයට එන්න කියන්නේ නේ. මඟුලන් තුලාවක් කරන්නේ නැහැ ගමේ. අද මොකද වෙලා තියෙන්නේ? අවුරුදු උත්සවයේ ජාතික කොඩිය ඔසවනවා. මඟුල් උත්සවයේ ප්‍රධාන ආරාධිතය වෙනවා. පහන පත්තු කරනවා. එහෙමයි වෙන්න තියෙන්නේ. ඒ නිසා එකට එරෙහිව ප්‍රබල ජනතා හඬක් අපිට අවශ්‍යයි. ඒ නිසාද උඩ සිට පහළ දක්වා ග්‍රාම සේවා වසම දක්වා විහිදුණු මහජන ව්‍යාපාරයක් අපි ගොඩනගනවා. මේ මහජන ව්‍යාපාරය තමයි මේ ව්‍යසනයට එරෙහිව ප්‍රබලතම හඬ සහ ප්‍රබලතම ආරක්ෂකය බවට පත් වෙන්නේ. දැනටමත් මහජන ආරක්ෂක කමිටුව ගොඩනගලා තිබෙනවා. මේ ඉන්නේ විශාල ප්‍රමාණයක් මහජන ආරක්ෂක කමිටුව නියෝජනය කරමින් ආපු විශාල පිරිසක් මේ ඉන්නේ. මොවුන් ගමේ කාර්ය බාර ගන්න ලෑස්තිනේ. කරන්න ඕනනේ. ඒ ලෑස්ති. මේ මහජන ආරක්ෂක කමිටුව වල සභාපතිවරු, ලේකම්වරු සහ සමාජිකයෝ එකකින් කීප දෙනා වගේ මේ බස්නාහිර පළාතේ ඇවිල්ලා ඉන්නේ. මේ බස්නාහිර පළාත විතරයි රට පුරා මේ මහජන ව්‍යාපාරය අපි හදලා තියෙනවා. දැන් මේ තෙරපුම මහජනයාගේ හඬ, මහජනයාගෙන් එන බලපෑම මේ ව්‍යාපාරයට එල්ල වෙන්න ඕන. ඒ සඳහා ප්‍රබලතම ව්‍යාපාරය අපි ගොඩනගනවා. එනිසා මම හිතනවා අපි මේකට ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ බහුවිධ ආකාර ගණනාවකින්. අත්අඩංගුවට ගැනීම, පුනරුත්ථාපනය, නිවාරණය, මහජන තෙරපුම, ආගමික එකතු වුන් අපේ ක්‍රීඩාව, මා දන්නවා අපේ ඉන්න ක්‍රීඩකයන් සංගීත ශාස්ත්‍රයේ අය පිළිබඳව විශාල සමාජ බලාපොරොත්තුවක් තරු බවට පත් වෙලා තිබෙනවා. එයාට පුළුවන් අලුත් පණිවිඩයක් දෙන්න. ඒ නිසා මම හිතනවා අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕන වෙලාව. ගමේ මහජන ආරක්ෂක කමිටුව හැදුවා. මේක ඇතුලේ සැලකිය යුතු රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණයක් ඉන්නවා. ගමේ සිදුවෙන අධිකරණයට නොයන අනෙකුත් සියලු සිද්ධි මේකේ සමාලෝචනය වෙන්න ඕනේ. අර නාකොටික් එකෙන් ආපු කෙනා ගමේ ඇවිදලා බලන්න ඕන. ගමේ තියෙන මත්ද්‍රව්‍ය සංගතයේ තත්ත්වය පොලිස් ස්ථානාධිපතිවරයා ඉන්නවා. සාකච්ඡා කරන්න ඕන. හැමදාම කල් දාන්න බෑ. මාසයක් දෙකක් මේකේ සමාලෝචන එන්න ඕනේ. ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා හරියට සිද්ධ වෙනවා. ඒවට යම් මැදිහත් වීමක් කරගන්න මේ කමිටුව සමත් වෙන්න ඕනේ. පාසල් නොයන දරුවෝ ගමේ ඉන්නවා. මැදිහත් වෙන්න ඕනේ. මේ කමිටුව පාසල් නොයන දරුවෙක් ඉන්නවා නම් මේ කමිටුව ගිහිල්ලා කතා කරලා පුතේ ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. අපි යන්න ඕන පාසලට කියලා අදාළ පහසුකම් ටික දීලා ඒකයි මේකේ තියෙන විශේෂත්වයේ මහජන ආරක්ෂක කමිටුවේ. හැදුවට පස්සේ ගමේ සාමාන්‍ය වැඩ කටයුත්ත සාමය පවත්වාගෙන යාමට අදාළ ක්‍රියාවලිය අපි මේ ගමේ ඒ කියන්නේ අධිකරණ ක්‍රියාමාර්ග වලට යටත්ව ගමේ සාමය පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය මහජන ආරක්ෂක කමිටුවේ
වගකීමක් හැටියට ගන්න ඕන. මේ මහජන ආරක්ෂක කමිටුවේ සමාජිකයෝ ගමේ මිනිස්සු රාජ්‍ය නිලධාරීන් එක්ක එකට වාඩි වෙලා තීන්දුව తీරන ගන්නවා. හොඳ නැද්ද? හොඳයි. ඕකට තමයි ජන සහභාගීත්ව පාලනය. මහජන ආරක්ෂක කමිටුවල ප්‍රගතිය සෑම මාසකම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සමාලෝචනය කළ යුතු අතර මාස දෙකකට වරක් දිස්ත්‍රික්ක භාර සහකාර පොලිස් අධිකාරීවරයා විසින් එම කමිටු සමාලෝචනය කිරීමට සැලසුම් කර තිබෙනවා.